Hello Islanders. අපි දැන් ඉන්නේ sunrise එක බලන්න ලෝකේ තියෙන ලස්සනම තැනක. මගේ නම ලුටීෂා. මේ කැමරා එක පිටපස්සෙන් ඉන්නවා මගේ හස්බන්ඩ් චාමා. අපි දැන් මේ ඉන්නේ කොහෙද? මෙතනට ආවේ කොහොමද? මේ මොන රටේද? ඒ හැම විස්තරයක්ම අපි මේ වීඩියෝ එකේ ඔයාලට කියනවා. හැබැයි ඊට කලින් මේ තමයි අපේ පළවෙනි travel vlog එක. අපි සාමාන්‍යයෙන් ටිකක් travel කරනවා. හැබැයි අපි vlog එකක් කරලා හරියට වීඩියෝ එකක් කරලා travel එකක් කරන්න හිතපු පළවෙනි පාර මේක. ඒකට හේතුව තමයි මේ trip එක personally අපි දෙන්නට ගොඩාක් වැදගත් back story එකක් තියෙන ගොඩක් වැදගත් trip එකක්. ඒ වගේම තමයි මේ trip එකේ අපි destinations 7කට යනවා. මේ destinations 7න් සෑහෙන ප්‍රමාණයක් islands. එතකොට මේ islands වල සමහර islands වල වාහන නැහැ. එහෙනම් මේ පැත්තට සාමාන්‍යයෙන් ඇවිදගෙන යන්න පුළුවන් ප්‍රමාණය islands. සමහර islands වල network නැහැ. ඉතින් ඒ වගේ එක එක දේවල් තියෙන මාරම adventurous exciting trip එකක් තමයි travel එකක් තමයි අපි යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒ මුළු travel එකම අපේ destinations 7ම අපි මේ වීඩියෝ series එකෙන් ඕගොල්ලන්ට ගේන්න තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. අපි අද උදේ පාන්දර 4ට නැගිටලා මෙතනට ආවා 5:00 වෙද්දී. දැන් වෙලාව උදේ 7:10යි. 5 ඉඳලා 7:10 වෙනකම් පැය දෙකක් මෙතන ලස්සන අඩු නැතුව තාමත් එහෙමමයි. අපි ලස්සන බලලා එමු. බලනවා ඇති අපි දැන් මේ කොහෙද ඉන්නේ කියලා. අපි දැන් මේ ඉන්නේ කොහෙද? මෙතෙන්ට ආවේ කොහොමද? ඇයි අපි මෙතෙන්ට ආවේ? ඇයි අපි මේ රටටම ආවේ? අපි මේවා කොහොමද ප්ලෑන් කරේ? ඒ හැම විස්තරයක්ම මේ වීඩියෝ සීරීස් එකෙන් අපි ඔයාලට කියනවා. හැබැයි ඒ හැම දෙයකටම කලින් අපි බලමු මේ කතාව කොහොමද පටන් ගත්තේ කියලා. මේ කතාව පටන් ගන්නේ 2022 මැයි මාසේ 9 වෙනිදා. මොකද එදා තමයි අපි දෙන්නගේ වෙඩින් එක තිබුණේ. වෙඩින් එක තිබුණේ ඊවිනිං ෆන්ක්ෂන් එකක් විදියට නුවර. මොකද අපි දෙන්නම ඉපදුනේ නුවර Earls Regency හොටෙල් එකේ තමයි වෙඩින් එක තිබුණේ. වෙඩින් එක ඊවිනිං ෆන්ක්ෂන් එකක් නිසා 10 වෙනිදා පාන්දර වෙනකම්ම වෙඩින් එක තිබුණා. නුවර වෙඩින් එක තිබ්බා කියලා කිව්වට බාර්න් හවුස් එකේ ක්ලිප්ස් තියෙන්නේ. මොකද අපි බාර්න් හවුස් එකේ වෙඩින් වීඩියෝ එකක් ගන්න ෆොටෝ ෂූට් එකක් කරා. මේ දාලා තියෙන්නේ ඒකේ ක්ලිප්ස් ටිකක්. මේ වීඩියෝ එක කරේ Alternative Wedding Films තිලින්ද. ඒ වගේම අපේ වෙඩින් වීඩියෝ එක කරේ Faded Cinematic දසුන්. ඊට පස්සේ අපි කෙලින්ම 10 වෙනිදා රෑම ෆ්ලයි කරා තායිලන්ඩ් වලට. තායිලන්ඩ් වල බැංකොක් වලට තමයි අපි ෆ්ලයි කරේ. ස්වර්ණභූමි එයාපෝට් එකෙන් තමයි අපි ලෑන්ඩ් කරේ. එහෙ වෙලාවෙන් පාන්දර 5:00 විතර. ස්වර්ණභූමි එයාපෝට් එකෙන් එළියට ආවට පස්සේ අපි කෙලින්ම ගියා පතාය වලට. එහෙ තමයි අපේ පළවෙනි නයිට් එක අපි හිටියේ. ඊට පස්සේ අපි පූකට් ගියා. එහෙ අපි නයිට්ස් 4ක් හිටියා. ඉතින් ඒක නිසා අපිට පූකට් වල ලස්සන මාර විදිහට බලන්න එන්ජොයි කරන්න පුළුවන් වුණා. අපිට ගොඩාක් ලස්සන දේවල් එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් වුණා පූකට් වල. ඊට පස්සේ අපි PP Islands ගියා 3 nights වලට. අතරම
ඒක තමයි අපි ජීවිතේ පළවෙනි පාරට පුංචි අයිලන්ඩ් එකක, ඒ කියන්නේ ඇවිදගෙන එහාට මෙහාට යන්න පුළුවන් ප්‍රමාණයේ අයිලන්ඩ් එකක ජීවත් වුණ පළවෙනි පාර ඒක. ඉතින් ඕගලන්ට පේනවා ඇති කොච්චර ලස්සනද කියලා මේ ක්ලිප්ස්, PP Islands වල ක්ලිප්ස් තමයි මේ තියෙන්නේ. ඇත්තටම අපිට පිස්සු හැදුනා වගේ වුණා. මොකද ඇත්තටම එකක් ඒ තමයි අපි දෙන්න එකට ඕවර්සීස් ට්‍රැවල් කරපු පළවෙනි පාර. අනිත් එක ඒ PP Islands වල තිබුණ ලස්සනයි ඒ වයිබ් එකයි එක අපි දෙන්න ඒකට ගොඩාක් ආස වුණා. අපි මායාබේකටත් ගියා. ඒ වගේම ඊට පස්සේ අපි රේලි ගියා. රේලි කියලා කියන්නේ අපේ හනිමූන් ට්‍රිප් එකේ තවත් හයිලයිට් එකක්. මම දැනගෙන හිටියේ අතරම අපි තායිලන්ඩ්ස් වලට යනවා, අයිලන්ඩ්ස් වලට යනවා. හැබැයි කවදාවත් ඒවා මෙච්චර ලස්සන වෙයි, මෙච්චර ෆීලිං එකක් ඒ වගේ හම්බෙයි කියලා මම හිතුවේ නැහැ. මොකද මම ට්‍රිප් එක ප්ලෑන් කරන්න අතරම මට සම්බන්ධ වෙන්න බැරි වුණා ගොඩක්. මොකද වෙඩින් එකේ වැඩත් එක්ක. ඉතින් අපි ගොඩාක් එන්ජොයි කරා, ගොඩාක් මතක, ගොඩාක් එක ෆොටෝස්, වීඩියෝස් ගොඩාක් අපි ගත්තා. හැබැයි හරිම අන්ෆෝචුනේට් විදියට ලංකාවට ඇවිල්ලා දවස් 2-3කින් තිබුණ ශ්‍රී ලංකා vs ඔස්ට්‍රේලියා ක්‍රිකට් මැච් එකකදී ආර් ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එකේදී අපි ඒ ගත්ත ෆොටෝස්, වීඩියෝස් ඔක්කොම තිබුණු චාමගේ ෆෝන් එක නැති වුණා. අතර මේක හොරකම් කරා. අපි එදා රෑ පාන්දර වෙනකම්ම පුදුම විදිහට try කරා ෆෝන් එක හොයාගන්න. ෆෝන් එක නිසා නෙවෙයි, ඇත්තටම අපිට සල්ලි වලට ආයි කවදාවත් ගන්න බැරි අපේ හනිමූන් ට්‍රිප් එකේ මෙමරිස් ටික, ෆොටෝස් ටික, වීඩියෝස් ටික නැති වුණ එකේ දුක අපිට දරා ගන්න බැරි වුණ නිසා ඒක කාලයක් යනකම්ම අපිට ෂොක් එකක් විදිහට තිබුණා. අපි ඒකට ගොඩාක් අප්සෙට් වුණා. පස්සේ අපි කොහොම හරි හිත හදාගත්තා. අපි ආපහු තායිලන්ඩ් යනවා. අපි ගිහිල්ලා අපි අපේ හනිමූන් එක ආපහු රිලීව් කරනවා. අපි ඒ දැකපු ලස්සන තැන්වලට අපි ආයෙමත් යනවා කියලා අපි කොහොම හරි හිත හදාගත්තා. මේ පාරත් අපි යන්නේ බැක්පැකින් ට්‍රිප් එකක්. මොකද අපි යන තැන්වලට ඒ අයිලන්ඩ්ස් වල හැමතැනම හරියට පාරවල් නැහැ. ඉතින් ඒක නිසා සූට්කේස් එකක් ඇදගෙන යන්න අමාරුයි. ඉතින් ඒක නිසා බැක්පැකින් තමයි ලේසිම විදිහ. බැක්පැකින් යන ට්‍රිප් එකකට පැක් කරන විදිහ ඔයගොල්ලෝ දැනගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ ගැනත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් අපි ටික දවසකට කලින් ඉඳන්ම තමයි පැක් කරන්න පටන් ගත්තේ. අපි පිටත් උනේ අපේ වාහනේමයි. අපි අපේ යාළුවෙක්ගේ ගෙදර වාහනේ දාලා තමයි එයාපෝට් එකට ගියේ. අපිව එයාපෝට් එකට දැම්මා. කවිදු මල්ලි තමයි එයාපෝට් එකට දැම්මේත් අපිව එයාපෝට් එකෙන් පික් කරෙත්. අපිට ෆ්ලයිට් එක තිබුණේ රෑ 11ට. අපි එයාපෝට් එකට ගියා රෑ 8 වගේ වෙද්දී. ඔන්න අපි දැන් ඉන්නේ කටුනායක එයාපෝට් එකේ. අපි දැන් පිටත් වෙන්න තමයි හදන්නේ. චාමත් ඉන්නවා. අපි දැන් ඩියුටි ෆ්‍රී එකේ ඉඳලා ගේට්ස් පැත්තට ඇවිදගෙන යන ගමන් ඉතින් ෆ්ලයිට් එකට යන්න ගිහිල්ලා මොම්බෙමු. අපි මේ පාර ෆ්ලයි කරන්නේ එයා ඒෂියා. එයා ඒෂියා අපි පළවෙනි පාරට තමයි ෆ්ලයි කරන්නේ. ටිකට්ස් බුක් කරේ අපි එයා ඒෂියා මූව් ඇප් එකෙන්මයි. හරිම ලේසි ඔයගලන් ටිකට් එක බුක් කරගන්න පුළුවන්. ටිකට්ස් බුක් කරද්දී අපි ප්‍රීමියම් ෆ්ලෙක්ස් පැකේජ් එක ගත්තේ අපි ආපහු තායිලන්ඩ් ඉඳන් එද්දි විතරයි. මොකද එතකොට තමයි අපිට ලගේජස් ඔක්කොම අරගෙන එන්න ඕනි වෙන්නේ. අපි අරගෙන යද්දී අපි ගියේ 7 kilos each hand luggage එකේ weight එක විතරයි අපි අරගෙන ගියේ. මොකද අපිට ට්‍රිප් එක පුරාම අපි මේ බෑක්පැක් එක අරගෙන යන්න ඕන නිසා අපි බර මැනේජ් කරන්න ඕන නිසා තමයි එහෙම කරේ. ඉතින් ඒක නිසා අපි සීට් සිලෙක්ට් කරන්න හම්බුනේත් නැහැ. අපිට රැන්ඩම්ලි තමයි සීට්ස් හම්බුනේ. එක ළඟ සීට්ස් දෙකක් හම්බුනේත් නැහැ. හැබැයි අපිට ලකීලි වින්ඩෝ සීට්ස් දෙකක් දෙන්නටම හම්බුණා. ඉතින් ඒක චාමගේ වෙලාව. මොකද නැත්තම් හැමදාම වෙන්නේ මම වින්ඩෝ සීට් එකට ගියාම යාට කවදාවත් වින්ඩෝ සීට් එකේ යන්න බැරි වෙනවා. ඉතින් එයා හරිම සතුටින් එයාගේ වින්ඩෝ සීට් එක එන්ජොයි කරා.
එයාෂයා ෆුඩ් ට්‍රයි කරලා බලන්න ආසයි කියලා හිතුන නිසා අපි සෙපරේට්ලි පේ කරලා ෆුඩ් ඇඩ් කරගත්තා. මම ගත්තේ නාසි ලෙමක් එකක්, චාම ගත්තේ බේසිල් චිකන් රයිස් එකක්. ඒ දෙකටම අපි රේට් කරන්නේ 10න් 5ක් විතර. ගොඩාක් අපිට ඒ කෑම එක සෙට් උනේත් නෑ. සමහරවිට ඒ වෙද්දි අපි හිටපු මූඩ් එකත් එක්ක වෙන්න පුළුවන්. හැබැයි ෂේප් රස්සියාදුවක් වෙන්නේ නැතුව එයාෂයා ඇප් එකෙන්ම ටිකට්ස් බුක් කරගන්න විදිහ, අපේ ගමනට ගැලපෙන විදිහට පැකේජස් සිලෙක්ට් කරගන්න විදිහ, වේට්ස් අඩු වැඩි කරගන්න විදිහ, එතකොට මීල්ස් සිලෙක්ට් කරගන්න විදිහ, මේ ගැන ගයිඩ් එකක් ඕනි නම් කමෙන්ට් කරන්න. අපි එතකොට ඒ ගැන වීඩියෝ එකක් දාන්නම්. අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ආවා. අපි ඇවිල්ලා ඉන්නේ තායිලන්ඩ්. දැන් අපි ඉන්නේ තායිලන්ඩ් බැංකොක් වල DMK එයාපෝට් එකේ. ඊයේ රෑ 11ට බණ්ඩාරනායක එයාපෝට් එකෙන් අපි පිටත් වුණා. 11ට නෙවෙයි 11ට තමයි පිටත් වෙන්න තිබ්බේ. අපේ ෆ්ලයිට් එක 45 minutes ඩිලේ වෙලා. අපි 11:45ට විතර තමයි පිටත් වුණේ. අපි මෙහෙට එනකොට මෙහෙ වෙලාවෙන් පාන්දර 4:00 විතර වුණා. දැන් වෙලාව උදේ 7යි. අපි ටිකක් ෆ්‍රෙෂ්න් අප් වෙලා කොෆි එකක් එහෙම බීලා අපි ගොඩාක් ආසාවෙන් හිටියා කලින් පාර අපි ආවට 7-Eleven එකට යන්න. ඒක පිස්සුවක් වෙලා තිබ්බේ. අපි 7-Eleven එකට ගියා. මුකුත් ගත්තේ නැහැ. කොෆි එකක් විතරයි ගත්තේ. මොකද මේ වෙලාවේ මුකුත් කන මූඩ් එකක් නැහැ තාම. නිදාගෙන නැති නිසා ටිකක් විතර මහන්සි. හැබැයි අපි මහන්සිය බලන්නේ නැතුව අපි යනවා සතුෂක් මාකට් එකට නේද? ප්‍රටුනම් නේද? ප්‍රටුනම්. හරි. අපි යනවා ප්‍රටුනම් මාකට් එකට. අපි ගිහිල්ලා පොඩ්ඩක් shopping කරනවා. මොනවා හරි අපිට ගන්න ඕනේ දෙයක් තියෙනවද කියලා බලලා අපි ඒව ගන්නවා. අරගෙන අපි ආපහු එක විතර වෙනකොට මෙතෙන්ට එනවා. අපි මෙතන ඉඳන් අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට යන්න. අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන ෆ්ලයිට් එක දාගත්තේ හවස 3:00ට. දැන් වෙලාව උදේ 7යි. අපි එහෙම ටිකක් වෙලාවක් තියාගත්තේ මොකද අපි ආපහු බැංකොක් එන්න නැති නිසා. බැංකොක් වල කියන්නේ තායිලන්ඩ් වල චීප්ම බඩු ගන්න පුළුවන් බැංකොක් වල. ඊට පස්සේ අපි යන්නේ ටුවරිස්ට් සිටිස් වලට, අයිලන්ඩ්ස් වලට. ඒ වගේ තියෙන වෙරයිටිස් උත් අඩුයි. ඒ වගේම ප්‍රයිස් එකත් වැඩි. ඉතින් අපිට ඕනි ඇඳුම් ටිකක් මේ ට්‍රිප් එකට ඕනි කරන දේවල් ටිකක් ගන්න අපි හිතුවා අපි බැංකොක් වලට ඇවිල්ලා shopping කරලා යනවා කියලා. අපි ඉතින් ප්‍රටුනම් වලට තමයි යන්නේ. බලමු ගිහිල්ලා අපිට ඕනි කරන දේවල් තියෙයිද අපිට හොයාගන්න පුළුවන් වෙයිද කියලා. දැන් මේ බස් එකේ යනකන් තමයි ඉන්නේ. පැය භාගෙන් භාගයට බස් එනවා එතෙන්ට යන්න. අපි එනකොටම වගේ එකක් ගියා. ඉතින් දැන් ඊළඟ එක එනකන් තමයි අපි ඉන්නේ. බෑග්ස් උස්සගෙන ගිහිල්ලා shopping කරන්න බැරි නිසා අපි එයාපෝට් එකේ luggage storage එකක් කලින් book කරලා තිබුණේ. ඉතින් ඔයාලටත් පුළුවන් එයාපෝට් එකේ luggage storage එකක් book කරන්න. Agoda වලින් ඔයාලට පුළුවන් Agoda එකට ගිහිල්ලා මේ විදිහට activities select කරලා ඕගලන්ට අවශ්‍ය facilities තියෙන luggage storage එකක් book කරගන්න. අවශ්‍ය date එකයි අවශ්‍ය time එකයි දාලා. මේක ඇත්තටම DMK එයාපෝට් එකේ විතරක් නෙවෙයි. ඕගලන්ට තව locations ගණනාවකම තියෙනවා. ඕගලන්ගේ ලොකේෂන් එකෙත් මේක තියෙනවද කියලා ඔයාලට බලන්න පුළුවන් Agoda එකේ මේ විදිහට සර්ච් කරලා. ඒ වගේම තමයි එයාපෝට් එකට ආපු ගමන් අපි කරේ සල්ලි ටිකක් මාරු කරගත්තා. ගොඩක් නෙවෙයි අපි ටිකක් මාරු කරගත්තා. අපිට SIM එකක් ගන්නයි අපිට බස් එකේ යන්නයි. SIM එකක් ඕගලන්ට එයාපෝට් එකෙන් ෆිසිකල් SIM එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර විදිහටම Agoda වලට ගිහිල්ලා ඇක්ටිවිටීස් වලට ගිහිල්ලා මේ අපි පෙන්නපු විදිහට SIM එකක් බුක් කරගන්නත් පුළුවන්. DMK එයාපෝට් එකේ ඉඳලා බැංකොක් සිටි එකේ ප්‍රොමිනන්ට් රූට්ස් 4ක බසස් යනවා පැය භාගෙන් භාගෙට. ඔයාලා බජට් ට්‍රැවල් කරනවා නම් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරන්න කැමති නම් ඔයාලටත් පුළුවන් DMK එයාපෝට් එකෙන් එළියට ආපු ගමන්ම බස් එක ගන්න. බැංකොක් වල බස් එකේ යද්දි තියෙන එකම ප්‍රශ්නේ තමයි මාර ට්‍රැෆික් එකක් තියෙනවා. ඒක නිසා අපි එද්දි ආවේ මෙට්‍රෝ ලයින් එකේ. හැබැයි ඒකේ මෙට්‍රෝ ලයින් එකෙන් ලයින් එකට මාරු වෙන්න එහෙම තියෙනවා. ඒක මාර කොම්ප්ලිකේටඩ්. අපි දැන් ඉන්නේ ඩොන් මුවන් එයාපෝට් එකේ තියෙන ෆුඩ් කෝට් එකේ.
ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා මෙතන ඇත්තටම මේ ලෝකල්ස්ලා කන තැන. ඉතින් නියම ඔතෙන්ටික් තායි කෑම කනවා නම් මෙතෙන්ට තමයි එන්න ඕනේ. සහ මෙතන හරිම චීප්. එයාපෝට් එක ඇතුලේ අනිත් තැන් එක්ක කම්පෙයාර් කරද්දී ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ඔතෙන්ටික් තායි ඩිෂස් ගොඩක් තියෙනවා. ශාම මෙතනින් මං හිතන්නේ යාට මොනවා හරි බත් වගේ දෙයක් කන්න ඕනේ කියලා කිව්ව මොනවා හරි එහෙම දෙයක් ගන්නවා. මම ගත්තා මික්ස් චිකන් රයිස් එකක්. මේකේ තියෙනවා එකක් ක්‍රිස්පි චිකන් ඔයි මේ පැත්තේ තියෙනවා ග්‍රිල්ඩ් චිකන්. එතකොට මට මෙන්න මෙහෙම එකක් දුන්නා. ඒ කියන්නේ මේක සුප් එකක්. මේක චිකන් බ්‍රොත් එකක් වගේ. මේක මාරම රසයි. මාරම ඇපටයිට් වෙනවා. ඒකට මේ අපිට ඕන විදිහට සෝස් දාගන්න පුළුවන්. මෙතන තායි සෝස් එකකුත් තියෙනවා. අපි යන්නයි හදන්නේ අපේ ෆස්ට් ඩෙස්ටිනේෂන් එකට. අපි ඩොමෙස්ටික් ඩිපාර්චර්ස් තියෙන්නේ DMK එයාපෝට් එකේ ඩොමෙස්ටික් ටර්මිනල් එකේ 3rd ෆ්ලෝර් එකේ. අපි දැන් ඒක තමයි අවිල්ලා ඉන්නේ. එතන එහා පැත්තට ගියොත් ඉන්ටර්නැෂනල් ඩිපාර්චර්ස් තියෙනවා. බලමු ඩොමෙස්ටික් ඩිපාර්චර්ස් තියෙන්නේ අනිත් පැත්තේ. අතන උඩ ගහලා තියෙනවා. මේ පැත්තේ ඉන්ටර්නැෂනල් ඩිපාර්චර්ස්, මේ පැත්තේ ඩොමෙස්ටික් ඩිපාර්චර්ස්. අපි යනවා ඩොමෙස්ටික් ඩිපාර්චර්ස් කියන පැත්තට. ඉන්ෆර්මේෂන් කවුන්ට් එකක් මෙතන තියෙනවා. ඔයගලන්ට ඕන විස්තරයක් මෙතනින් අහලා දැනගන්න පුළුවන්. එතකොට අපි අද ෆ්ලයි කරන්නේ එයා ඒෂියා. ඉතින් එයා ඒෂියා කවුන්ට් එකට අපි ගිහිල්ලා අපි මුලින්ම චෙක් ඉන් වෙනවා. අපි කලින් ෆ්ලයිට් එක නම් ඔන්ලයින් චෙක් ඉන් වෙලා හිටියේ. අපි මේකට ඔන්ලයින් චෙක් ඉන් උන්නේ නැහැ. අපි මෙහෙම හිටපු නිසා අපි දැන් ගිහිල්ලා ඔන්ලයින් චෙක් ඉන් වෙනවා. චෙක් ඉන් වෙලා ඔන්ලයින් නෙමෙයි කවුන්ට් එකෙන් චෙක් ඉන් වෙනවා. අපේ ලගේජස් ටික මේවා කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ගේට්ස් ඕපන් වෙනකන් ඉන්න. මෙතන අපිට සෙල්ෆ් චෙක් ඉන් වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපිට ඇසිස්ටන්ට් අම්මත් කට්ටිය ඉන්නවා. අපිට ඇසිස්ටන්ස් එකක් ඕන නම්. ඉතින් මේ වගේ මැෂින් එකක් තියෙනවා. මේකෙන් අපිට ඒ කියන්නේ ඔන්ලයින් චෙක් ඉන් වෙනවා වගේම මෙතනින් අපිට සෙල්ෆ් චෙක් ඉන් වෙන්න පුළුවන්. අපේ ඩීටේල්ස් ටික ෆිල් කරලා මෙතන අපිට ඇසිස්ට් කරන්නත් කෙනෙක් ඉන්නවා. ඔයගලන්ට උදව් ඕන නම්. මේක තියෙන්නේ අපි ඩොමෙස්ටික් ඩිපාර්චර්ස් ටර්මිනල් එකේ ඇතුළට එන්නේ අන්න අර පැත්තෙන්. ওই පැත්තෙන් හොම් පිටිපස්සෙන් ආවහම කෙලින්ම ඔයාලට පේනවා මෙතන කවුන්ටර්ස් ටිකත් එක්ක මෙතන සෙල්ෆ් චෙක් ඉන් මැෂින්ස් හයි කරලා තියෙනවා. මම පොඩ්ඩක් ගිහිල්ලා විස්තරේ බලලා එන්නම්. ඔන්න දැන් තමයි අපි අපේ ට්‍රැවල් එක හරියටම පටන් ගන්නෙ. අපි බැංකොක් වල ඉඳලා වූකට් වලට ෆ්ලයි කරන්න තමයි හදන්නේ. Please ensure that you have fastened the seat belt. Put your seat back in and වූකට් ආයිම බාරක් යන්න ආවේ මාරම ආසාවෙන් මාරම එක්සයිට් වෙලා හිටියේ. හැබැයි අපේ අවාසනාවට අපේ මේ ෆ්ලයිට් එකත් අපිට පැයක් වගේ ඩිලේ වුණා. අපි 3:00ට බුක් කරලා තිබුණේ. හැබැයි 4:30 වගේ වුණා අපි පිටත් වෙද්දී. we have Thai boba milk tea, pad thai with ඩිලේ නොවි හරියටම වෙලාවට පිටත් වුණා නම් අපි සන්සෙට් එක වෙලාවට තමයි පූකට් වලට ෆ්ලයි කරන්න තිබුණේ. එහෙමනම් ඒක මානම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙන්න තිබුණා. හැබැයි අපේ ෆ්ලයිට් එක පැයක් ඩිලේ වුණ නිසා අපි යද්දි ටිකක් විතර කලවර වෙලා තිබුණේ. ඉතින් සන්සෙට් එක ඕල්මෝස්ට් එතකොට ඉවරයි. අපි පූකට් ආවා. දැන් ඇත්තටම after like more than 24 hours අපි දැන් පාරේ. අපි ප්ලෑන් කරගෙන හිටියේ
එයාපෝට් එකෙන් ලෑන්ඩ් කරපු ගමන්ම එයාපෝට් එකෙන් ඔපොසිට් තියෙන තැනකින් බයික් එකක් රෙන්ට් එකට ගන්න. හැබැයි අපේ වෙලාවටම එයාපෝට් එකේ එතන තියෙන එක්සිට් එක ඒ වෙලාවේ ක්ලෝස් කරලා තිබ්බේ. ඒක නිසා අපිට බෑගුත් උස්සගෙන පොඩි වටයක් යන්න වුණා බයික් එක රෙන්ට් කරන තැනට. හරිම ටයර්ඩ් අපිට. අපි යනවා බයික් එකක් ගන්න. මොකද මේ බයික් රෙන්ට් කරන තැන හරියටම මේ මං කිව්වා එයාපෝට් එකට ඔපොසිට් තියෙන ඉතින් එතන ගන්න පාරක් පෙන්නනවා. හැබැයි ඒක ගේට් එක ක්ලෝස් කරලා. මම නැවතුණා මේ ලගේජස් ටිකත් එක්ක. දැන් මේ මගේ පිටිපස්සෙන් පේන්නේ ඔයාලට මේ පූකට් එයාපෝට් එක. මෙන්න මෙතනින් තමයි අපි අතරම එළිය දෙන්න උත්සාහ කරේ. නමුත් එතන වහලා තිබ්බා. ඉතින් දෙන්නෙක් බඩුසම් පයින් පාරේ ඇවිදින්න ඕනේ නැහැ. ඒ නිසා මම ලගේජස් ටිකක් තියාගෙන නැවතුණා. මේ පොඩි අකිරතැබ්බයක් වෙලා තියෙනවා. අපි ගියපු තැන ස්කූටර්ස් නැහැලු. ඉතින් ඒක නිසා මේ ලොකු බයික් එකක් තමයිලු අරගෙන එන්න වෙන්නේ. ඉතින් දැන් මමත් මෙතන ඉන්න නිසා තව තැනක් හොයාගෙන යන්න බැරි නිසා ශාමේක අරගෙන එනවයි කියලා කිව්වා. ඊතරදී කී හිටියා මේ එයාට ආසයි කියලා ස්කූටර් එකක් නැතුව එහෙම බයික් එකක් අරගෙන. අපි ඇත්තටම එක දවසකට තමයි අද මෙහෙන් එක ගන්නෙ. මොකද අපි මෙතන එයාපෝට් එක ළඟම ඉන්නේ අද විතරයි. අපි හෙට යනවා වෙන තැනකට. පූකට් වලම තමයි වෙන තැනකට. ඉතින් මේ ඒ අදි අපි බයික් එක දීලා යන්නේ. ඒ නිසා අපි එක දවසකට ඒක ගන්නවා කියලා හිතුවා. අපිට බාත් 150ක් වගේ තමයි වැඩි වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඒක ගන්නවා කියලා හිතුවා. එතකොට මේ අතරම දැන් ස්කූටර් එකක් නෙවෙයි එන්නේ. I'm also excited to see. බලමු. නේ අර එන්නේ නම් ශාමා. මේ තියෙන්නේ අපි පළවෙනි දවසේ රෙන්ට් කරපු රොයල් එන්ෆීල්ඩ් බයික් එක. මේකත් අරගෙන මාරම මහන්සියෙන් හිටපු නිසා ඇඳට වැටෙන්න බලාගෙන තමයි අපි හොටෙල් එකට ගියේ. හැබැයි ඉතින් ඔය කොච්චර මහන්සියෙන් හිටියත් අපි පූකට් ඇවිල්ලා පළවෙනි දවසේ රෑ රූම් එකක් ඇතුලේ ඉඳීද. එළියට ගිහිල්ලා ඇවිල්ලා තමයි අපි නිදාගත්තේ. පාන්දර 4ට නැගිටලා අපි පිටත් වෙන්න ඕනේ සන්රයිස් එක බලන්න ලස්සන තැනක් තියෙනවා කියලා චාම කිව්වට මම කවදාවත් හිතුවේ නෑ මම මේ යන්නේ මගේ ජීවිතේ මම දකින එපික්ම මැජිකල්ම සන්රයිස් එක දකින්න කියලා. පාන්දර 4:00ට සීතලේ පැයක් තිස්සේ අපි බයික් එකේ ගියා කිලෝමීටර් 40ක්. but it was totally worth it. ඔගොල්ලෝ සමිට් නැන්ෂේ යනවා නම් අඩුම පාන්දර 5:00වත් වෙදි මෙතෙන්ට එන්න. එතන එන්ට්‍රන්ස් ටිකට් එක ගත්තට පස්සේ එයාලා ඔයාලව කැබ් එකකින් view point එක ළඟටම ගිහිල්ලා drop කරනවා. කියන්නේ මොනවද? බෑග්ග්‍රවුන්ඩ් එක බලාගන්න. මේ තේත්තේ මම දැක්කපු ඒක ලස්සන කියලා කිව්වොත් එහෙම ඒ ඩිස්ක්‍රිමිනේට් කරනවා.
ඉතින් ඕගොල්ලෝ දැක්කා වගේම අපි දැන් ඉන්නේ තායිලන්ඩ් වල පූකට් වල සමෙත් නන්ෂේ කියන view point එකේ. මේක සන්රයිස් එකට තමයි ගොඩක්ම ලස්සන. මෙතනට එන්න එයා පූකට් එයාපෝට් එකේ ඉඳලා 40 කිලෝමීටර්ස් වගේ තියෙනවා. 40 කිලෝමීටර්ස් වගේ රයිඩ් එකකින් මෙතෙන්ට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් උදේ 4ට වගේ ආවොත් 5:00 වගේ වෙද්දි මෙතනට එන්න පුළුවන්. 5:30 වෙද්දි මෙතෙන්ට එන්න ඕනේ. ඊට පස්සේ මෙතන පහලින් අර අපි ගත්තා වගේම ඒගොල්ලන් කැබ් එකක අපිව මෙතෙන්ට ගෙනත් දානවා. ඊට පස්සේ අපිට මෙතන කැමති වෙලාවක් හිටියට පස්සේ ආපහු ඒ කැබ් එකෙන් පහලට ගිහිල්ලා අපිට යන්න පුළුවන්. ඕගොල්ලෝ දැක්ක මෙතන කොච්චර ලස්සනද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම පූකට් එනවා නම් මෙතනට එන්න අමතක කරන්න එපා. මේක ගොඩක් ප්‍රසිද්ධ තැනක් නෙවෙයි. හැබැයි මෙතනට ආවොත් එහෙම ඕගොල්ලන්ට ජීවිතේ දැකලා තියෙන ලස්සනම වීව් එකක් දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි මෙතනින් අපේ පළවෙනි vlog එක ඉවර කරන්න හිතුවා. දැන් වෙලාව උදේ 7:00 විතර ඇති. අද දවස පටන් ගත්තා විතරයි. අද දවසේ අපේ itinerary එකේ plan කරලා තියෙනවා exciting දේවල් ගොඩාක්. ඉතින් ඒ දේවලුත් එක්ක අපි ඊළඟ vlog එකකින් ආපහු හම්බෙමු. ඔයගොල්ලෝ අපේ videos වලට කැමති නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඔයගලන්ට මොනවද හිතෙන්නේ කියලා comment කරන්න. ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. මොකද ඊළඟ video එක මීටත් වඩා ගොඩක් exciting. ගිහින් එන්නම්.